වාසනාව උරගාලා බලමු. මැඩම් කාර් එක ගත්තේ නැතුණාට කමන්නේ. අපි ඕන්නම් මේ වැල්ලවත්තේ බීච් එක පැත්තේ රවුමක් ගාලා එමුද? මගේ හස්බන්ඩ් එක්ක කමක් නැද්ද? යකෝ රංජව අරන් යද්දිත් අත වැනුවේ මෙහෙමනේ. එක්ස්කියුස් මී. ඈ මගේ හස්බන්ඩ් එක්ක ආවට කමක් නැද්ද? මේ හස්බන්ඩ් එක එන කට්ටියට මම ටෙස්ට් ඩ්‍රයිවින් දෙන්නේ නැහැ. ඒ ප්‍රියා කාටද කියපන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් දෙන්න කියලා. Morning. Mary, ඔව් සර්. go and check the stocks, okay? Okay. And send mail. Okay sir. Excuse me, sir. So, කියන්න. Sir, මගේ wife අසනීපල hospital admit කරලා ඉන්නේ. එයා නම් කියන ආවෙ නැතුණත් කමක් නැහැ කියලා. ඒ වුණාට සර් මට මේ ඔළුව එක තැනක තියාගෙන වැඩක් කරගන්න බෑ සර්. අතපය හරියට වැඩ කරන්නෙත් නැහැ. සර්ට පුළුවන් ද මට පැය දෙකක short leave එකක් දෙන්න සර්? Why 2 hours? You good husband? Take full days. Thank you sir. Bye මචං. සර් මේ මටත් 2 hours short leave එකක් ගන්න පුළුවන්ද? Why? සර් අපේ මේ අල්ලපු ගෙදර ඇන්ටිගේ බටර් ඉවරයි සර්. ගේන්න ඕනෙත් නෑ කියලා කිව්වා. මගේ මේ ඔළුව කෙලින් තියාගෙන වැඩ කරගන්නත් බෑ සර්. මේ අතපයත් වැඩ කරන්නේ නෑ වගේ. 2 hours leave එකක් ගන්න පුළුවන්ද සර්? No. Work first. Go. සර් මං අර ඩ්‍රයිවිං ටෙස්ට් එකට යන්නද? Yeah, go. Thank you sir. Thank you. මේ අපි මේ ඔෆිස් කට් කරලා කොහෙද බයි යන්නේ? කව බලන්නද යන්නේ? මේ ඔබ කටවහම වරෙන්කෝ. තුම කොහෙද යන්නේ කියලා කියන්නේ නැත්තම් මං එන්නේ නෑ. වාත් එකයි මට නැතත් එකයි. පොඩ්ඩක් ඉඳන්. ඔය ඩිස්චාර්ජ් කරා කියලා මට කිව්වවත් නෑනේ. කිව්වනම් මං එනවනේ ඔය ගන්න. නෑ ඕන්නේ. මිස් ගාන කීයද? 82000 මෑ. ඔය මොකද කරන්නේ? ඉන්න මං ගෙවන්න.